භෝග කළමනාකරණය ගැන සලකා බැලීමේදී අපි හිතදී සඳහන් කළා වැදගත් ක්‍රියාකාරකම් කීපයක් තිබෙනවා කියලා. ඒ නැත්තටම ජලය කළමනාකරණය ප්‍රධාන තැනක් ගන්නවා. මොකද ජලය කියන්නේ සීමා සහිත සම්පතක්. අපි හරියාකාරව අර පිරිපැස්මෙන් පාවිච්චි කරේ නැත්නම් ඒ අපට නියම ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් ජලය ඊටමත් අර පිරිපැස්මෙන් කාර්යක්ෂමව භාවිතා කරන ක්‍රම හඳුන්වා දිය යුතුයි. ඒ නිසා මෙම පරිච්ඡේදය තුලින් ගොවිබිමක් ආශ්‍රිතව තිබෙන ප්‍රධාන ජල විභවයන්, ඒ වගේම ජලය කළමනාකරණය කරන ප්‍රධාන ක්‍රම සහ නූතන වැඩි දියුණු කළ ජල තාක්ෂණ ක්‍රම පිළිබඳ හැඳින්වීමක් දෙනු ලබනවා.